අපි ළඟ තියෙන වාහනවලත් එක්ක බලද්දී මේ වාහනේ ගොඩක් වෙනස් තාක්ෂණික පැත්තෙනුත් හොඳයි. ඇතුලේ ගත්තාම සීට් එක, ඒ වගේම ඩෑෂ්බෝඩ් එක, මේකේ සස්පෙන්ෂන් පවා හොඳයි. අපේ ඩිලිවරිය තියෙන සාමාන්‍යයෙන් අයිලන්ඩ් වයිඩ් තියෙන නිසා පාස්විං සීට් වල වාඩි වෙලා ගමන් කරන්න එමත් පුළුවන්. මම මොහමඩ් රියාස්. මම මාවතගම නිපොන් PVC හෝල්ඩින් එකේ සීනියර් මැනේජර් කෙනෙක් හැටියට කටයුතු කරනවා. අපි කරන්නේ PVC භාණ්ඩ නිෂ්පාදනය කරන එක. අපි ලංකාව වටේම සේල් කරනවා. දැනට අපි ළඟ තියෙන වාහන 8ක් ප්‍රමාණයක් විතර. ඒ තව ටාටා වාහන තමයි මිලදී ගන්නම ආවේ අපි. අනිත් එක තමයි මේ වාහනේ තට්ටුව ගැන කියන්න වුණොත් අඩි 18 තමයි අනිත් වාහනවල තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් අඩි 22.5ක් තියෙනවා. ඒක අපිට ගොඩාක් වටිනවා. ලොකු ලෝඩ් එකක් එහෙම ගෙනියන්න. දැනටත් අපි ළඟ තියෙන වාහන වලට ටොන් 8ක් වගේ තමයි අපි මේ වාහනවල පටවන්නේ. ඒ වුණාට මේක ටොන් 12ක් විතර පටවන්න පුළුවන්. ඒකේ අර ෆුවල් කෝස්ට් එකේම අපිට ඒ ගානම ගියත් අපිට වැඩිපුර ප්‍රමාණයක් ඇල විතර ගන්න පුළුවන්. අපි ළඟ දැන් තියෙන වාහනත් එක්ක බලද්දී ඒවල රිපෙයාර් කරන්නයි, සර්විස් කරන්නයි, පාර්ට්ස් හොයන්නයි ගොඩාක් අපිට රස්තියාදු වෙන්න වෙනවා. ඒත් එක්කම දැන් තියෙන මේ ටාටා වාහනේ ඩිමෝ එකෙන් කරගන්න හරි පහසුවෙන් කරගන්න පුළුවන්. අපේ දැන් ඩිලිවරි අයිලන්ඩ් වයිඩ් කරන නිසා අපිට මොනවා හරි ගිය තැනක රිපෙයාර් එකක් වුණත් එහෙම වාහන පාර්ට්ස් උනත් ඒ සර්විස් එක උනත් ඒගොල්ලන්ගේ ඕන තැනකින් කරගන්න පුළුවන්. මම බිස්නස් කරන හැමෝටම රෙකමන්ඩ් කරන්නේ ටාටා අල්ට්‍රා T12 වාහනයක් අරන් පාවිච්චි කර බලන්න. එතන ඔයාගේ වෙනස වටහා ගන්න පුළුවන්.